Welcome to my channel. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ අලුත් සියලුම දෙනාට. ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට අදත් මම ගෙනල්ලා තියෙන සුපිරිම වීඩියෝ එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්න වෙනවා මොකද මේ දවස් ටිකම බිසි වෙලා හිටියේ ගොඩක්. ඒකින්ද වීඩියෝ එකක් දාන්න වෙනවා. මේකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් මම මේ ගෙනල්ලා තියෙන්නේ. මේ Facebook එකේ ඇඩ්මින් චේන්ජ් කරන එක ගැන. ඔයාලා Facebook page එක දිගටම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හෝ CM tool ගන්න බලාපොරොත්තු වෙන කරන page හින්දා මේ අනිවාර්යෙන්ම ඇඩ්මින්ලා එක්කෙනෙක් නැතුව දෙතුන් දෙනෙක්වත් දාලා තියාගන්න ඕන. මොකද හදිස්සියේ එක ප්‍රොෆයිල් එකකට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම අනිත් ප්‍රොෆයිල් වලින් ගිහිල්ලා ඒ ටික සෝල්ව් කරගන්න පුළුවන්. නැත්නම් එක ප්‍රොෆයිල් එකක් විතරක් තිබ්බොත් ප්‍රොෆයිල් එකට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයාගේ page ටිකත් එක්ක නැතුව යනවා. හරිද? ඒකින්ද අනිවාර්යෙන් මේක වැදගත්. අනිවාර්යෙන්ම අදම ඇඩ්මින්ලා තව දෙන්නෙක්වත් පුළුවන් නම් දාගන්න. ඔයාලගේ අම්මා තාත්තා ප්‍රොෆයිල් තියෙනවා නම් එයාලගේ දාන්න පුළුවන්. නැත්තම් කාගේ හරි යාළුවෙක් හරි විශ්වාසවන්ත එක්කෝ අයියා අක්කලා ඉන්නවනේ යාළුවගේ හරි කාගේ හරි මේ අඳුරන ළඟම හොඳම විශ්වාසයගේ ප්‍රොෆයිල් ටිකක් දාලා තියාගන්න. හරි මං කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම මගේ page එකට යන්න. හරිද? මේ මගේ page එකනේ. page එකට ගියා. ඊට පස්සේ මෙන්න මෙතන තිත් තුන තියෙනවනේ. මේ තිත් තුන ක්ලික් කරාම තියෙනවා page status කියලා. හරිද? page status ක්ලික් කරපුවාම තියෙනවා manage admins කියලා. හරිද? ඊට පස්සේ මෙතන ඇඩ් කරන්න පුළුවන් ඇඩ්මින් එක. මෙතන next කරන්න. ඊට පස්සේ මෙතන වාට ඇඩ් කරන්න ඕන එක්කෙනාගේ නම දෙන්න ඕනේ. හරිද? එතකොට මම ගහනවා මගේ යාළුවෙක් දාන්නම්කෝ බලන්න. ඊට පස්සේ මෙතන access දෙද්දී අහනවා මේ allow this person to have full control කියන්නේ account එක page එක සම්පූර්ණයෙන්ම delete කරන්න පුළුවන්. ඔක්කොම post දාන්න comment කරන්න ඔක්කොම ටික දෙන්න ඕන නම් මෙතනට මේ ටික් එක දාලා තියන්න. ඒ දාන එක හොඳයි ඉතින්. හදිසියකට අපිට මේව කරගන්න පුළුවන් නේ. හදිසියකට අපිට ප්‍රශ්නයක් වුණොත් මේ ටික resolve කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ මෙතන give access දුන්නාම ඔයාලට password එකක් ගහන්න වෙනවා. ඔයාගේ කියන්නේ profile එකේ password එක ගහන්නේ. ඊට පස්සේ මේ අරයට රික්වෙස්ට් එකක් යනවා ඇක්සෙප්ට් කරන්න කියලා. ඊට පස්සේ යාට කියන්න තියෙන්නේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න කියලා. එතකොට එයාත් අපේ page එකේ ඇඩ්මින් කෙනෙක්. එතකොට ඒ වගේම තමයි ඊට පස්සේ එහෙම ඒ විදිහටම තව එක්කෙනෙක්ව ඇඩ් කරගන්න. ඉතින් මේක තමයි කියලා දෙන්න තියෙන්නේ. පොඩි දෙයක් කියලා දෙන්න තියෙන්නේ. හැබැයි මේක ගොඩක් වැදගත්. අනිවාර්යයෙන්ම ඇඩ්මින්ලා දෙන්නෙක්වත් ඔයාලගේ page එකට ඇඩ් කරලා තියාගන්න. ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් ඉක්මනටම හම්බ වෙන්න හැමෝටම ජය වේවා.